ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ thumbnail එකේ වගේම 2025 E9 visa එක වලට අදාළව EPS topic exam එකේ අයදුම් පත්‍ර නිකුත් කරන හරිම දිනයක් අවද්ද කියන මාතෘකාවට. ඉතින් මේ මාතෘකාව කතා කරන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම එතකොට ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් ළමයි මේ විදිහට 2025 කොරියන් එක්සෑම් එකේ EPS topic exam එකට දින නිකුත් වීම මීට මාස 3කට විතර කලින් announcement එකක් දුන්නා. නමුත් නැවතත් මේ විදිහට අප්ඩේට් එකක් අරන් අවිලා තියෙනවා. මේ කියන දිනයන් වල 75ක් පමණ මේ කියන අනුමානය අනිවාර්යෙන් හරියන්න පුළුවන් ළමයි. මැයි මාසේ 7 වෙනිදා ඉඳන් 10 වෙනිදා දක්වා කාලය ඇතුළත ඔයාලට ඇඩ්මිෂන් ඒ කියන්නේ 2025 කොරියන් එක්සෑම් එකට ඇඩ්මිෂන් නිකුත් වීම සිදු වෙනවා කියලා මට ඔයාලට නිගමනයක් දෙන්න පුළුවන්. මේ 75ක් විතර මේක හරියනවා නමයි. මොකද මම කලින් අනුමාන කරලා තියෙනවා මේ විදියට දින නිකුත් වීමක් වෙනවා කියලා. ඒ කියන්නේ ඇඩ්මිෂන් එක මේ වගේ දිනවල දෙනවා කියලා. ඉතින් ඒව හරි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ළමයි දැන් මැයි මාසේ 7-10 කියලා කියන ළමයි දැන් ඔයාලට තව මාසයක් විතර තමයි ළමයි තියෙන්නේ. මැයි මාසේ 7-10 අතර කාලයට. එතකොට ඔයාලා දැන් කරන්න ඕන නම් මේ මැයි මාසේ මේ මුලම මේ විදියට එක්සෑම් එක වැටෙනවනේ. එතකොට දිනයන් දුන්නාට පස්සේ දැන් මේ වෙනකොට ඔයාලා පාඩම් කරන්න පටන් ගන්න තියෙන්න ඕන 2025 කොරියන් එක්සෑම් එකට. එතකොට මුල වැඩන අයට මුලින් ලියන්න වෙනව නේද? පස්සේ වැඩන අයට පසුව ලියන්න වෙනවා. එහෙම වුණත් ඔයාලා සිලබස් එක කවර් කරගෙන සිලබස් එක පාඩම් කරලා තියෙන්න ඕන. ඉතින් ඔයාලා රෙඩි පිටේ ඉන්න ඕන ඔයාලට කවදා එක්සෑම් එක ඩේට් එක වැටුණත්. ඒ නිසා ඔයාලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා එක්සෑම් එකත් එක්ක. ඔයාලට මැයි මාසේ 7-10 සාමාන්‍ය මැයි මාසේ මුලම ඔයාලට අනිවාර්යයෙන්ම කොරියන් එක්සෑම් එකට ආයුධම් පත්‍ර නිකුත් කිරීම සිදු වෙනවා. ඒ නිසා ඔයාලා ඒ වෙනකොට සම්පූර්ණ සිලබස් එකම කවර් කරලා තියාගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. පාඩම් කරන ක්‍රම ඒ හැම දෙයක්ම ඔයාලා දැන් මේ වෙනකොටත් දැනුවත් වෙලා තියෙන්න ඕන. මේ වෙනකොටත් පාඩම් කරමින් පවතින්න ඕන ඔයාලා. එහෙනම් මම ඔයාලට කියන 2025 කොරියන් එක්සෑම් එකේ මැයි මාසේ දැන් මුල ආයුධම් පත්‍ර නිකුත් කරාම ඉතින් ඉස්සරින්ම එන සෙට් එකට තවත් වීඩියෝස් මම මේ channel එකෙන් දානවා. ඒ වගේම ස්කිල් සම්බන්ධව මේ වීඩියෝස් වලින් ඔයාලට මම දැනුවත් කිරීම කරනවා. ඒ නිසා subscribe කරලා තියාගන්න channel එක. අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වේවි. මේ දාන වීඩියෝස් ඔයාලට EPS topic exam එකේ ලියලිවල් account හදා ගන්න ඕන. ඒ medical යන්න ඕන. මේ හැම පියවරක්ම මගේ YouTube channel එක ඔස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම updates අරන් එනවා. එහෙනම් හින වෙනුවෙන් වැඩ කරන හැමෝටම හරියන්න ඕන 2025 කොරියන් එක්සෑම් එකට පෙනී ඉන්න හැම ළමයෙක්ටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන. මේ එක්සෑම් එක හරියටම 180ටත් වැඩිය ඉහළ ලකුණකට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. තවත් වැදගත් වීඩියෝකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්.